Hello, good morning. කොහමද ඉතින් මම අදත් අරගෙන මම vlog එකක්. අතන මදත් වැඩ පොඩි. sorry. අතන මදත් දැන් වැඩ ගොඩක් තියෙනවා කරන්න. දැන්වත් වැඩ පටන් ගන්න තියෙන මම අද පොඩක් දැන් ආවා. මේ මොකද මට මොකද කරගන්න ඕනේ. අවුරුදු සීසන් එක එනවා. අපිට කලින් මේක ඕපන් කරගන්න ඕනේ. ඉතින් මේ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒ වැඩ ටික ඔක්කොම පුළුවන් ඉන්නට අපි ඉවර කරගන්න ඕනේ. දැන් තා වැඩ ගොඩක් තියෙනවා. අපිට බඩු ගන්න ඕනේ කිචන් එකට. ඊට පස්සේ තා කිචන් එකේ බිම හදන්න ඕනේ. ඔක්කොම බඩු ගොඩක් ගන්න තියෙනවා. ඊට පස්සේ මේක අස් කරන්න ඕනේ. සම්පූර්ණ මෙන් තරාවල තියෙන දූවිලි බැඳිලා ඔක්කොම විනාශ වෙලා තියෙන්නේ. ආයේ ඒකවල මුලින්ම හදන්න ඕනේ. ඉතින් මේ මම උදේ පාන්දර මාත් උදව්වක් දෙන්න ඉතින්. මේ ඉක්මන වැඩි වුණොත් අපිට මේ හින්දා මම උදේ පාන්දර ආවා අද මේ වැඩ ඉවර කරන්න ඕනේ හින්දා. ඉතින් බලමු අර පඩිපෙළ ගහන බලාපොරොත්තු වෙනවා. පඩිපෙළ ගහනවා කියලා කිව්වා. කොහොමද දන්නේ මේ අපි බලමු කොහොමද පඩිපෙළ ගහන කියලා. ඒක වීඩියෝ තමයි මම අරන් එන්නේ. පඩිපෙළ ගැහුවොත් ඒක වීඩියෝ එකක් අරන් එනවා. නැත්තම් ඉතින් පඩිපෙළ ගහන දාගෙන වීඩියෝ එකක් අරන් එනවා. ඉතින් එහෙනම් බලමු අද දවසේ මොනවද වැඩ කඩුවේ කියලා. ඒනෝනේ. කො විනාශ වෙලා තියෙන්නේ. මේ ලියපුරු තියෙනවා. වෙලා වෙන ජරා වෙලා ගාඩන් එක අමුතුවෙන්ම හදන්න ඕනේ. रुपया 5,000 දින දැක්කන්නට වඩා මේ වගේ ටිකක් LBC ටිකක් සෙට් කරලා හොඳ ඇන ටිකක් ගහලා ගත්තා නම් පැද්දෙන්නේ නැහැ. සවිහක්තියත් හොඳයි. සරල ලේසි. කාල බිලි වෙලා කොන්ක්‍රීට් දානවා අතන මේ අර කහපු තුන්හටින් මේ පේද්ද ඒ දෙකේ හයිය වැඩි වෙන්න මේ පොළොව යටට යන්න නැති වෙන්න දැන් කොන්ක්‍රීට් දාලා ශක්තිය වැඩි වෙන තන තියලා දෙනවා ඒ හරිනහට යන්න නැති. සත්‍යයන්ට අද පඩිපෙළ හදා ගන්න බැරි වුණා. පඩි 3යි ගැහුවේ මේ ටිකක් අමාරුයි ඒක මම ගහන්න. මේ හැල්ලත් බරයි ඒක බැලන්ස් කරලා මෙතන කොන්ක්‍රීට් දාලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පඩිපෙළ තියෙන්නේ දැනට. බලමු මේ ඉස්සරහට හැදිලෙනවා සමහර ලස්සනයි අපි හිතුවා පඩිපෙළ ලොකුයි. ඇත්තටම මේ පඩිපෙළ ලොකු වැඩි කියලා මට හිතෙනවා. අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. මේ සම්පූර්ණ වීඩියෝ එක පඩිපෙළ හදුනා පස්සේ සම්පූර්ණ වීඩියෝ මම ඔයාලට අරන් එන්නම්. එහෙනම් දැන් මං ගෙදර යනවා. බයි බයි. අන අපේ බාස් ටික උදේ පාන්දර වැඩ පටන් අරන් තියෙනවා මේ පඩිපෙළ හදන්න. පඩි 3යි දියලෙම දැන් අද වෙන දෙකක් තියලා මෙයාලා වැඩ කරන අන්තිම දවසලු අද. ඉතින් අද ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න ඕනේ. දැන් පඩිපෙළ ටිකට අපි ටේබල් ටිකක් ගහන තියෙනවා. ඒ ටිකයි ඔක්කොම අද දවසට ඉවර කරගන්න. ඉතින් ඉවර කළා මේ වීඩියෝ සම්පූර්ණ කළා මම ඔයාලා හෙට දාන්න. එන්න අපේ වැට නෙමෙයි පඩිපෙළ. දැන් අපේ මේ පඩිපෙළේ අර අල්ලන මේව තියෙන මොකද මෑන්ද? ඒක තියෙන වැටනේ අත්වැට හදන ගමන් තියෙන්නේ. මේ අත්වැට හදන්නේ. ඉතින් අද බොහෝට වැටි ඉවර ගන්න පුළුවන්. මේ පඩිපෙළ වැට එක නම් මේ අද කොහොමද අන්තිම දවස මේ බාස්ල වැඩ කරන.
මේ පඩිපෙළ වැඩ ටික අදිපර කරගෙන මම ඉස්සරහට මොනක් කරන් තියෙන කියලා මම ඉතින් ආරංගෙන් මේ vlog එක පඩිපෙළ vlog එකනේ. ඉතින් මේ පඩිපෙළ සම්පූර්ණ අදිපර ගන්න පුළුවන්. තාටියක් කරලා යනකොට පඩිපෙළ සම්පූර්ණ ඉවර වෙනවා. ඊට පස්සේ ඉන්නේ ටේබල් හදන ඒවායි මේ ඊට පස්සේ ටේබල් හදන ඒවායි පේන්ට් කරන ඒවා විතරයි. ඒ ටිකක් මොනවද මම පුළුවන් වුණොත් වීඩියෝ කරගෙන පුළුවන් විදියට. ඉතින් මේ වීඩියෝ මම හිතුවා ටිකක් දිග්ගේ. සමහර විනාඩි 10ක් පණී වගේ දැන් පස්සේ වැඩ හතක් විතර වෙනවා. වීඩියෝ වල ඉතින් ඔන්න ඔය විදිය තමයි යන්නේ. දවස් වැඩ කටයුතු ටිකක් මේ ඉතින් තාම ලේසි නෑ මොනවද මේක කරන්න. පරිවිලා ගොඩක් වේදන් වුණා. වේදන් ටිකක් ඕනනම් ඔයාලට ඒ channel වීඩියෝ කරගෙන නම් ඕනනම් කමෙන්ට් එකක් දාන්න. කොහොමද පාන්න බෑ බස් කියන view එක. Wow! Party dia kadu ye hinta na hada chiro party pe okay very nice wow itu dia hadra attata wow nice perfect party pe meten ta party dekak දාන්න දෙනවා එච්චර අන්තිමට ඔන්න අපේ උඩ වැඩ ටික ඉවරයි එකද ලස්සනට අත්තටක් ගහලා පඩිපෙළේ පඩි 3ක් ගහන දෙන එච්චරයි රතු ගාලා දුන්නා දැන් තියෙන්නේ මේ උඩ කළු පාට අපි ප්‍රොපේන් ගානවා ඊට පස්සේ මේවයි ගානවා වුඩ් ප්ලේන්ට් එකක් ඊට පස්සේ බ්‍රවුන් කලර් තමයි ගන්න උඩ බ්ලැක් කලර් සොන්නෝ ක්‍රමයි අපේ රෙස්ටුරන්ට් එකේ පඩිපෙළ මම අන්තිම ටික පෙන්නන්න පඩිපෙළ අන්තිම ටික කියන්නේ ගැට්ටිය පොඩි බ්‍රේක් එකක් අරගෙන ටී බ්‍රේක් එකක් ගත්ත මේ පාටි එක පීලා ආයෙත් බහිවි. ඔන්න ඉතින් ওই විදියට තමයි යන්නේ. ඉතින් පඩිපෙළක් හදනකොට මම ඒක පෙන්නනවා හදනකොට කියන්නේ මම හදලා ඉවරනාට පස්සේ පෙන්නන්න ඕක හදන හැටි දැකලා තියෙනවා දැන්. අද හැඩගෙන තිබු වීඩියෝ මුලින්ම බලුණා. ඉතින් මම ඒක ටිකක් පෙන්නන්නම්. ඒ වගේම හදලාට පස්සේ සෙට් එකම දැන් මම මෙතන ගහන්න ඕනේ මේ දව ආරක්ෂක. ඉතින් මෙන්න මේ දව ආරක්ෂකෙක ගන්න ඕනේ මෙන්න මේ ඒ සාමාන්‍යයෙන් ගන්න මේ වේයෝ මේ ලීවට එක සතු වෙනවනේ ඒ යාලේ මේක නවත්තන්න ලීමන් කිරණ එක නවත්තන්න තමයි දව ආරක්ෂක ගන්න. ඉතින් මම ඒක ටික ගාලා එන්නම්. එතකොට ඒක ගාලි ඉවරනකොට පල්ලෙහා පඩිපලාවේදී ඒකට ඒකත් පෙන්නගෙන වීඩියෝ එක ඉවර කරන්න ජය වේවා. අපි පඩිපෙළ හදලා ඉවර කරා. තමයි ෆයිනල් ඩිසිෂන් එක. කොහොමද හොඳයිද? ඕකේ ඉතින් ෆයිනලි ඔන්න අපි පඩිපෙළ හදලා ඉවර කරා. hey here we go මේ දින අපේ පඩිපෙළ ඉතින් අන්තිමට පඩි 3ක් මදි වුණා. ඉතින් ඒ තුනට මේ වෙනස් සයිස් එක මේ පඩි 3ක් තමයි අපිට කපා ගන්න හැක්කුනේ. මේ වගේ මේ හොයාගන්න බැරි වුණා. ඉතින් පොඩ අඟලක් විතර මහතයි මේකට වඩා අඟලක් විතර වෙනවා. ඔක්කොම බැලු බැලුවට වෙනවා පාටක් නැති. ඊට පස්සේ දැන් තියෙන්නේ මේ ටිකේ මේ මොනවද ප්ලේන්ට් කරන්න කියන්නේ ෆුඩ් ප්ලේන්ට් ටයිප් කියන දේන එකක් ගන්න ඕනේ. ඒක හෙට ගාම ඒක ඕන වෙන වීඩියෝ එකක් අරන් එන්න. නැත්නම් ඔයාට සායි සම්පූර්ණ කිචන් එක හැදුවට පස්සේ සම්පූර්ණ කිචන් එකේ වීඩියෝ එකක් අරගෙන එන්න. කොහොමද කියලා කිචන් එක හැදුවේ? ඒක ඔක්කොම විස්තර එක්ක ඇතුළේ තියෙන කොහොමද? පිට තියෙන කොහොමද? පාඩ කරේ කොහොමද? ඒ ඔක්කොම විස්තරත් එක්ක අලුත් වීඩියෝ එකක් අරගෙන එහෙනම් ඔන්න ඔක තමයි පඩිපෙළේ වීඩියෝ එක. ඔන්න මෙතනින් මම වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් ජය වේවා. ඊළඟ වීඩියෝ මොන වගේ වීඩියෝ වලට ඕන කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් තාමත් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගන්න. ඒ වගේම ඉස්සරහට අලුත් සුපිරි බ්ලොග් එකකින් හම්බෙමු. එහෙනම් සියලු දෙනා ජය වේවා.